ඔයාලා දැකලා තියෙනවද ඕනිම තැනකට ගියාම නිකම්ම කැපිලා පේන ගෑනු ළමයිව? එයා තැනකට ගියොත් එතන තියෙන එනර්ජි එක වැඩි වෙනවා අපිට නිකම්ම දැනෙනවා. එයා අඳින විදිය, කතා කරන විදිය, එයාගේ ෆ්‍රීකවන්සි එක අපිට නිකම්ම තේරෙනවා වගේ දැනලා තියෙනවද? කවුද මේ high vibrational woman කෙනෙක් කියන්නේ? high vibrational woman කෙනෙක් කියන්නේ පිරිසිදු ධනාත්මක ශක්තියක් ප්‍රකාශ කරනවා වගේම ආත්ම ප්‍රේමයෙන්, ඒ කියන්නේ self love එකක්. වගේම අභ්‍යන්තර සාමයක්, inner peace එකකින් පිරුණු කාන්තාවකට. ඇගෙන් පිට කරන ශක්තිය හරිම උණුසුම්, ඉන්ස්පයරින් වගේම මැග්නටික්. ඒ වගේම ජීවිතේ අභියෝග අයව කවදාවත් දුර්වල කරන්නේ නැහැ. ඒ වෙනුවට ඒ අභියෝග සමග එකතු වෙමින්, ඉගෙන ගනිමින් හා වර්ධනය වෙමින් තමයි ඉදිරියට යන්නේ. ඉහළ සංගঠন ශක්තියක් කියන්නේ පරිපූර්ණ වීමක් නෙවෙයි. ඉහළ සංගঠන ශක්තියක් high vibration එකක් කියන්නේ බිය, සැකය, ඍණාත්මකත්වයේ වෙනුවට ආදරය, කෘතඥතාවය වගේම අනුකූලතාවය, alignment එකක් තෝරා ගනී. high vibrational woman කෙනෙක් වෙන්න විදි 21ක් තමයි මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ. පළවෙනි එක තමයි දවස පටන් ගද්දි හරි අවසන් වෙද්දි හරි ඔයාට දැනට තියෙන දේවල් වලට ස්තුති වීම පුරුදු කරන්න. ඒ වගේම law of attraction follow කරනවා නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි grateful කියන දේ. ඉතින් මේක ඔයාට දවස පටන් ගද්දි හරි අවසන් වෙද්දි හරි කරන්න පුළුවන් දෙයක් තමයි ස්තුති වීම කියන්නේ. ඉතින් මේක දෙපාරම කරන්න තියෙනවා නම් තමයි ගොඩක් හොඳ. ඒ කියන්නේ දවස පටන් ගද්දිත් දවස අවසන් වෙද්දිත් නැත්නම් මේ දෙකෙන් කැමති වෙලාවකට හරි ඔයාට grateful වෙන්න පුළුවන්. එක්ක ඔයාගේ හෙල්ත් එක නැත්නම් ඔයාගේ පවුල නැත්නම් ඔයාගේ ආදරය මේ ඕනම දෙයක් වෙනුවෙන් ඔයාට පුළුවන් ස්තුතිවන්ත වෙන්න. ඉතින් මේක පුරුදු කරන්න අනිවාර්යෙන් අමතක කරන්න එපා. දෙවැනි එක තමයි දවසට විනාඩි 10ක් හරි meditation and deep breathing. මේ දෙකම හරි නැත්නම් මේ දෙකෙන් එකක් හරි කරන එකෙන් ඔයාගේ frequency එක වැඩි වෙනවා. ඉතින් ඔයාට meditation වගේම deep breathing දවසේ නිදහස් ඕනෑම වෙලාවක කරන්න පුළුවන්. හැබැයි වඩාත්ම සුදුසු වන්නේ ඔයා උදේ නැගිට්ටට පස්සේ කරන එක. මේකෙන් ඔයාගේ දවසම පොසිටිව් එනර්ජි එකකින් රන් කරන්න ඔයාට පුළුවන් වෙනවා. තුන්වෙනි එක තමයි ඔයාගේ ඇඟට පෝෂදායක කෑම වේලා කරගන්න. හොඳට වතුර බොන්න. අනවශ්‍ය තෙල් පිටි සීනි අධික කෑම කන එක අඩු කරන්න. මේකෙදි ඔයාව අධික ලෙඩ වලින් ආරක්ෂා කරලා ඔයාගේ හැමට ග්ලෝ ලුක් එකක් දෙන්න පුළුවන්. ඉතින් මේකෙනුත් ඔයාගේ ෆ්‍රීකවෙන්සි එක වැඩි කරගන්න පුළුවන්. හතරවෙනි එක තමයි ඔයාගේ ඇඟ මූව් කරන්න. එක්ක ඩාන්ස් කරන්න, නැත්නම් යෝගා කරන්න, නැත්නම් ඔයාට පුළුවන් නේචර් එකේ ඇවිදින්න. ඔයාට පරිසරයත් බල සුන්දරත්වය විඳින්න ඇවිදින්න පුළුවන්. නැත්නම් ඔයාට පුළුවන් ස්ට්‍රෙචින් මේ හැම දෙයක්ම කරන්න. මේකෙන් ඔයාව තවත් ඔයාගේ පෙනුම ලස්සන කරනවා. ඉතින් මේකත් පුරුදු කරන එක ඔයාගේ ජීවිතේට ගොඩාක් අවශ්‍ය දෙයක්. පස්වෙනි එක තමයි ඔයාට ආදරෙන් කතා කරන්න. ඔයා law of attraction follow කරන කෙනෙක් නම් affirmation කරන එක දිගටම කරගෙන යන්න. ඔයා self love create කරද්දි, ඔයා ඔයාට ආදරය කරද්දි, ඉබේටම ඔයාගේ වටේ තියෙන දේවලුත් positive වෙන්න පටන් ගන්නවා. හයවෙනි එක තමයි පොසිටිව් මිනිස්සු වටේ ඔයාගේ කාලය ගත කරන්න. හත්වෙනි එක තමයි ටොක්සික් සම්බන්ධතා වලින් අයින් වෙන්න. ඉතින් මං ඉස්සෙල්ලා කිව්වා වගේ ටොක්සික් මිනිස්සුන් ඔයාගේ ජීවිතෙන් අයින් කළා පොසිටිව් මිනිස්සු වටේ ඔයාගේ කාලය ගත කරොත් ඔයාගේ ලයිෆ් එක ඉබේටම පොසිටිව් වෙනවා. අටවෙනි එක තමයි ඔයා ඔයාගේ වටේ ඉන්න අයට සමාව දෙන්න පුරුදු වෙන්න. ඉතින් සමාව දීම ඔයාගේ ජීවිතේ වැදගත්ම කාරණයක්. ඔයා ඔයත් එක්ක ගෙනියන්නේ වෛරය නම් ඔයාට ඉබේම නෙගටිව් තෝට්ස් ඇති වෙනවා. ඉතින් ඔයා ඔයාගේ වටේ ඉන්න අයට හැම වෙලේම සමාව දෙන්න පුරුදු වෙන්න. ඔයා ඒ අයකින් ඔයාගේ ජීවිතේට ගන්න තියෙන පාඩම අමතක කරන්න එපා. හැබැයි ඔයා ඒ අයව මනසින් අතහැරලා ඒ අයට සමාව දෙන්න පුරුදු වෙන්න. 9 තමයි දවස පටන් ගද්දී ඔයා අදහන ආගම සිහි කරන්න අමතක කරන්න එපා. ඒක ඔයා බෞද්ධ නම් ඔයාට පුළුවන් පිරිත් දාන්න. නැත්නම් ඔයා කතෝලික නම් ඔයාට පුළුවන් ගීතිකාවක්, එහෙම නැත්නම් ඔයාගේ පූජාවක්. උදේට ඔයා මේක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. එතකොට ඔයාගේ සිතුවිලි බේටම පොසිටිව් වෙනවා. ඒ වගේම ඔයාගේ මනස තැම්පත් වෙනවා. ඉතින් මේ දවස පටන් ගද්දී ඔයා අදහන ආගම සිහිපත් කරන්න අමතක කරන්න එපා. 10 වෙනි එක තමයි ස්කින් කෙයා, ජර්නලින්, රෙස්ටිං වගේ self care පුරුදු වෙන්න.
11 වෙනි එක තමයි high vibration music අහන්න. YouTube එකේ ඕන තරම් තියෙනවා high vibration music playlist. ඉතින් මේවා YouTube එකකින් බලලා ඔයාගේ frequency එක වැඩි කරගන්න අමතක කරන්න එපා. 12 වෙනි එක තමයි ඔයාගේ මනස දැනුමෙන් inspiration එකෙන් පුරවන්න. කියවන්න දවස ගානේ ඉගෙන ගන්න. ඉතින් දැන් ඔයාට ෆෝන් එකකිනුත් PDF ගන්න පුළුවන්. ඒ වගේම දවසට පොතක් කියවන්න මොකක් හරි දෙයක් ඉගෙන ගන්න අලුතෙන්. ඉතින් මේකෙන් ඔයාගේ දැනුම වැඩි කරගන්න පුළුවන්. 13 වෙනි එක තමයි paint, write or craft. මේ වගේ දේවල් වලින් ඔයාගේ creativity එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් visualize කරද්දි වුණත් ඔයාගේ creativity එක තමයි මෙතනදි වැදගත් වෙන්නේ. ඉතින් මේ වගේ දේවල් කරොත් ඔයාගේ creativity එක වැඩි කරගන්න පුළුවන්. 14 වෙනි එක තමයි පරිසරයේ වැඩිපුර කාලයක් ගත කරන්න. නේසෙකට පුළුවන් ඔයාගේ මනස, ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න. ඉතින් නේසෙකත් එක්ක වැඩිපුර කාලයක් ගත කරන්නත් අමතක කරන්න එපා. 15 වෙනි එක. ඔයාගේ අකමැති දේවල් වලට නෑ කියන්න පුරුදු වෙන්න. ඔයාගේ එනර්ජි එක ආරක්ෂා කරගන්න. ඔයාට කවුරු හරි දෙයක් කරන්න කියනවා නම්, හැබැයි ඔයා ඒ දෙයට අකමැති නම්, එයාලගේ හිත සුව කරන්න ඔයා එයාලට හා කියන්න එපා. ඔයා අකමැති දේවල් වලට නෑ කියන එක අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතේ අත්‍යවශ්‍ය දෙයක්. මේකෙන් පුළුවන් ඔයාගේ මයින්ඩ් එකට පීස් එකක් ගෙනත් දෙන්න. ඔයාගේ මනස සතුටු කරන්න, ඔයාගේ මනස සාමෙන් තියන්න මේකෙන් ඔයාට පුළුවන් වෙනවා. ඊළඟ එක තමයි ඔයාගේ මනස බලවත් manifesting tool එකක්. ඔයාගේ dream life එකක් visualize කරන්න. ඉතින් law of attraction follow කරන ඔයා දන්නවා visualize කරන එක කොච්චරනම් බලවත්ද කියලා. ඉතින් ඔයාගේ මනස කියන්නේ manifesting tool එකක්. ඉතින් ඔයාගේ dream life එක visualize කරන්න දවස ගානේ. ඉතින් ඔයාට පුළුවන් මේකෙන් ඔයාගේ mind එක positive energy එකක් දීලා ඔයාට ඕන දේ ළඟා කරගන්න. ඊළඟ එක තමයි hina වෙලා කාට හරි උදව් කරලා compliment එකක් දීලා කරුණාව පතුරන්න. ඉතින් මේවා කරන්න ඕනේ කාගේවත් හිත දිනා ගන්න නෙමෙයි. මේකෙන් පුළුවන් ඔයාගේ මුළු ආත්මෙම සතුටු කරන්න. 18 softness, intuition and receptivity. මේ තුලින් ඔයාගේ feminine energy එක වැළඳ ගන්න. intuition කියන්නේ අභ්‍යන්තර හැඟීමකට. ඒ කියන්නේ අභ්‍යන්තර අවබෝධයක්. හිතේ ඇතුලෙන් හිතෙන නිවැරදි හැඟීමක්, හේතුවක් නොදැනුණත් දැනෙන දැනීමක්. උදාහරණයක් විදිහට මගේ අභ්‍යන්තර හැඟීම මට කිව්වා හුව විශ්වාස කරන්න එපා කියලා. ඉතින් මං එහෙම කරේ නෑ. මේකට තමයි intuition කියලා කියන්නේ. receptivity. receptivity කියන්නේ ග්‍රාහකත්වය, පිළිගැනීමේ හැකියාව. ඒ කියන්නේ කෙනෙකුට අලුත් දේවල්, අදහස්, ආදරය හෝ ශක්තිමත් හැඟීම් පිළිගන්න හිත විවෘතව තියෙන බවයි. උදාහරණයක් විදිහට අනෙක් අයගේ හැඟීම් පිළිගන්නා ඇගේ හැකියාව ඇයව හොඳ මිතුරියක් කරනවා. ඉතින් මේකෙන් ඔයාව කරුණාවන්ත කාන්තාවක් බවට පත් කරනවා. 19. Trust the process of life. දේවල් control කරන්න ඕනේ කියන හැඟීම ඉවත් කරගන්න. 20 තමයි ඔයාගේ ජයග්‍රහණය සමරන්න. Every step forward matters. ඔයාට පුංචි ජයග්‍රහණයක්වත් තියෙනවා නම් ඔයා ඒක පුංචියට හරි සමරන්න. මේකදී ඔයාගේ ජීවිතය ඇතුළතදී ඔයා ජයග්‍රහණයක් හරි ලැබුවා කියන හැඟීම ඔයාගේ මනසට කාවද්දන්න ඉබේටම හැකියාවක් තියෙනවා. 21 ආදරය කරන එක පුරුදු කරන්න. ඔයා හැමෝටම ආදරය කරුණාව දක්වනවා නම් ඔයාටත් ඉබේටම ආදරය කරුණාව ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ ගැහණු ළමයෙක් වෙනවා කියන එක ජර්නි එකක්. ඔයා වැඩිපුර නේචර් එක ඔයා එක්ක ඉඳි වගේ සෝල් එකට තව ග්‍රෝ වෙනවා. ඔයාගේ දීප්තිය වටේටම පතුරවන්න පුළුවන් වෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ දේවල් ෆලෝ කරලා ඔයත් ඔයාගේ ෆ්‍රීකවෙන්සි එක වැඩි කරගෙන high vibrational woman කෙනෙක් වෙන්න අමතක කරන්න එපා. ඔයාගේ ඕරා එක ශක්තිමත් වෙනවත් එක්කම ඔයාට පුළුවන් ඔයාගේ manifesting life එක අනිවාර්යෙන්ම ඔයාට ලබා ගන්න.